වෘශ්චික ලග්නය ඔබට 2026 ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් මේ කාල සීමාවම ඔබේ ජීවිතයට යම් අභියෝගාත්මක කාලයක් විදිහට තමයි පේන්නේ බැලූ බැල්මට. නමුත් මේ ග්‍රහ ගෝචරය ඔබේ ජීවිතයට ඔබේ ජීවිතයේ මානය සම්පූර්ණයෙන්ම කන පිට පෙරලන සරණමය යුගයක් තමයි මේ ග්‍රහ ගෝචරයන් නිර්මාණය කරන්නේ. ඒක අපිට ගැඹුරින් බැලුවාම කියන්න පුළුවන්. විශේෂයෙන්ම ජූලි 16 වෙනිදා ඔබේ කර්මස්ථානාධිපති රවි භාග්‍යස්ථානය වෙන මේ කටක රාශියට පැමිණීම. ඒ වගේම තමයි ජූලි 27 වෙනිදා මීන රාශියේදී සෙනසුරු ග්‍රහයා වක්‍ර වීම. මෙන්න මේ වක්‍ර වීමත් එක්ක නිර්මාණය වෙන අරුම පුදුම ග්‍රහ සංයෝගය. ඉතින් මෙන්න මේ ග්‍රහ සංයෝග මැදින් ඔබේ ජීවිතයේ වෙනස්ම පරිච්ඡේදයක් වෙනස්ම ආකාරයකටම ලියවෙනවා. ඒක ඔබේ ජීවිතයට වෘශ්චික ලග්නය ඔබට අතිශයින්ම සුබදායකයි. ඉතින් මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලන්න. ඔබේ ජීවිතයේ අතිශයින්ම සුබදායි අතිශයින්ම ඔබට විශිෂ්ට ප්‍රතිඵල දෙන සුවිශේෂී වූ කරුණු කාරණා රැසක් අපි හෙළි කරනවා. මුලින්ම අපි බලමු ඔබ රැකියාවට මොකද වෙන්නේ කියලා. වෘශ්චික ලග්නය ඔබේ 10 වෙන්න. එහෙම නැත්නම් සිංහ රාශිය. මේ වෙලාවේ සිංහ රාශියේ කේතු ග්‍රහය තැන්පත් වෙලා ඉන්නවා. සාමාන්‍යයෙන් 10 වෙනි කේතු ඉන්න එක රැකියාවට ඒ වගේම තමයි ව්‍යාපාරයේ ජනප්‍රියතාවයට රැකියාවේ ජනප්‍රියතාවයට ඒ තරම් ගුණදායක නෑ කියලායි කියන්නේ. රැකියා ස්ථානයේ කුමන්ත්‍රණ රැකියාවේ එපා වීම වගේ දේවල් වෙන්න පුළුවන්. නමුත් මෙන්න මේ භාවයක තත්වය තීරණය වෙන්න ඒ භාවයේ අධිපතියගේ ශක්තියත් හේතු වෙනවා. ඉතින් මේ සිංහ රාශියේ අධිපති රවි ග්‍රහය ජූලි 16 වෙනිදා මෙන්න මේ 9 වෙන්න එහෙම තමයි කටක රාශියට පැමිණීම. ඉතින් එතන ඉන්න නිකම්ම නෙවෙයි. කටක රාශිය උච්චවල ඉන්නවා බලවත් ගුරු. එහෙම නැත්නම් බ්‍රහස්පති. මෙන්න බලවත් ගුරුත් එක්ක රවි සංයෝග වීම සිද්ධ වෙනවා. එතන සිද්ධ වෙන්නේ තව සුවිශේෂී දෙයක්. කේන්ද්‍රස්ථානයක වගේම කේන්ද්‍රස්ථානයක ත්‍රිකෝණස්ථානයක අධිපතීන් දෙන්නෙක්ගේ අපූර්ව එකතුවක් තමයි මේ වෘශ්චික ලග්නයේ ඔබේ 9 වෙන්නේ ඇති වෙන්නේ. ඉතින් ඒක ඔබට සුවිශේෂී විදියට ඔබේ වෘත්තීය ජීවිතයට බලපානවා. මොකද ඔබේ වෘත්තීය ඔබේ රැකියාව ගැන කියන ඔබේ 10 වෙන්නේ අධිපතිය තමයි මේ 9 වෙන්නේ සුවිශේෂී සංයෝගයකට මුල පුරන්නේ. ඒක ඔබේ වෘත්තීය ජීවිතයේ සුවිශේෂී සම්දිස්ථානයක් සුවිශේෂී පරිච්ඡේදයක් ලිවීමට සමත් වෙන්න හේතු වෙනවා. ඒ වගේම තමයි 7 වෙනි ඉන්න ලග්නාධිපති කුජගේ 4 වෙනි දෘෂ්ටියත් 10 වෙන්නට ඒ කියන්නේ සිංහ රාශියට වැටෙනවා. ඒක නිසා කේතුට මේ දවස්වල කිසිම විදියකින් ඔබ රැකියාවට බලපෑමක් කරන්න බෑ. විශේෂයෙන්ම ගත්තොත් ඉහළ නිලධාරීන්ගේ සහයෝගය ඔබට ලැබෙනවා. ඔබේ ව්‍යාපාරික කටයුතු වලට ඒ වගේම තමයි ඔබ ඔබේ ව්‍යාපාරික ගමන් බිමන් වලට ඔබ රැකියාවේ ගමන් බිමන් වලට යනවා නම් විශේෂයෙන්ම ජූලි 16න් පස්සේ ඒ අතිශයින්ම සාර්ථක වෙනවා. ඒ වලින් සාර්ථක ප්‍රතිඵල ඔබට ලබා ගන්න පුළුවන්. රැකියාව වෙනස් කරන්න හිතන් ඉන්නව නම් මේක වෘශ්චික ලග්න හිමියන්ට ඇත්තටම හොඳයි. ඒ වගේම තමයි ඔබේ ජීවිතයට විශේෂයෙන්ම වැඩිහිටියන්ගෙන් ඔබේ පියාගෙන් ඔබේ පරිණත පුද්ගලයන්ගෙන් ඔබේ ජීවිතයට ලැබෙන උපදෙස් ඔබට ඉතාමත් සුවිශේෂී කාලයක්. ඒ උපදෙස් වලින් ඔබේ ජීවිතය ගොඩනගා ගන්න පුළුවන් කාලයක් තමයි මේ. ඒ වගේම තමයි අපි කතා කරමු ජූලි 27 වෙනිදා මේ ඉඳලා දෙසැම්බර් 11 වෙනිදා දක්වා සිදුවන මේ සෙනසුරුගේ වක්‍ර වීම ගැන. ඔබේ කේන්ද්‍රයේ 3 වෙන්න ඒ වගේම තමයි 4 වෙන්න අධිපති සෙනසුරු දැන් ඉන්නේ 5 වෙන්නේ. ඒ කියන්නේ මීන රාශියේ. 5 වෙනි සෙනසුරු කියන්නේ දරුවන්ට අධ්‍යාපනයට ආදර සම්බන්ධතාවලට මේ බාධා ගෙන දෙන පිහිටීමක්. හැබැයි ජූලි 27 වෙනිදා සෙනසුරු වක්‍ර වෙනවා. මේ වක්‍ර වීමත් එක්ක මේ බාධාකාරී තත්ත්වයේ යම් ලිහිල් වීමක් සිද්ධ වෙනවා. ඉතින්
අලුතින් දරුවන් අපේක්ෂා කරන අයට යම් බාධා තිබුණත් මේ කාලේ ඒ බාධා විසඳෙන්න, ඒ වගේම තමයි දරුවන් එක්ක තිබුණු ප්‍රශ්න මත ගැටුම් විසඳෙන්න මේ කාලය බොහොම සුබයි. ඒ වගේම තමයි කලින් පාඩු ලැබපු යම්කිසි ඔබ මුදල් යොදවපු ව්‍යාපාරයක් හරි ආයෝජනයක් හරි තිබුණා නම් ඒකත් ගොඩ දාගන්න මේක තමයි හොඳම කාලය වෘශ්චික ලග්නයට. විශේෂයෙන්ම දරුවන් පිළිබඳ බලාපොරොත්තු තියන් ඉන්න නව යුවල් නව විවාහ වුණු දරුවන් පිළිබඳ නව බලාපොරොත්තු තබන් ඉන්න අයට සුවිශේෂී කාලයක් වෘශ්චික ලග්නේ. ඔබේ බලාපොරොත්තු සඵල කරගන්න මේ කාලය ඒ වෙනුවෙන් කටයුතු කරන්න. ඒ වගේම තමයි ගුරුගේ 9 වෙනි දෘෂ්ටිය මේ සෙනසුරට වැටෙනවා. මොකද මේ ගුරුගේ 5 වෙනි දෘෂ්ටිය වැටෙන්නේ ලග්නයට, ගුරුගේ 9 වෙනි දෘෂ්ටිය වැටෙන්නේ සෙනසුරු ඉන්න මීන රාශියට. ඉතින් මේ උච්ච ගුරුගේ දෘෂ්ටිය මේ සෙනසුරු වක්‍ර වෙල හිටියත් මේ වක්‍ර වෙල ඉන්න සෙනසුරුගේ ඕනම දෝෂයක් භංග කරන්න හැකියාව පවතිනවා. ඒක නිසා මේ මීන රාශියේ ඉන්න වක්‍ර සෙනසුරුගේ දරදඬු ස්වභාවය සම්පූර්ණයෙන්ම සමනය කරන්න, ඒ වගේම තමයි ප්‍රශ්න දෙනව වෙනුවට ඔබේ ජීවිතයට අවශ්‍ය නිවැරදි, ඒ වගේම තමයි තර්කානුකූල දාර්ශනික අවබෝධය ලබා දෙන්න මේ ගුරු ශනි එකතු වීම, ඒ දෘෂ්ටිය ඔබට ලොකු පිටුවහලක් වෙනවා. විශේෂයෙන්ම ගත්තොත් පලිගැනීම් වලට මේ කාලය හොඳත් නෑ. පලිගැනීම් වලට මේ ශනි වගේම ගුරුත් ඔබට ඉඩ දෙන්නේ නැහැ. පලිගැනීමට වඩා සමාවදීම කියන එක උතුම් ගුණයක්, උතුම් දෙයක් විදියට ඔබ තුළ ඇති වෙන කාලයක් මේ කාලය. ඒ වගේම තමයි ඒ පලිගැනීමට වැඩිය සමාවදීම, හැම දෙයටම ඉවසීම, සමාවදීම, අන්න ඒ දේ හරහා ඔබේ ජීවිතය ඉතාමත් පරිණත කරන වගේම ඔබේ ජීවිතයට සුබවාදී තත්ත්වයක් ඇති කරන කාලයක් තමයි මේ නිර්මාණය කරන්නේ. විශේෂයෙන්ම වෘශ්චික ලග්නය ඔබ තුළ උතුම් ගුණයන් නිර්මාණය කරන කාලයක්. ඒ වගේම තමයි මේ කාලේ ඔබ එක දෙයක් ගැන පරිස්සම් වෙන්න ඕනේ. වෘශ්චික ලග්නය ඔබ මේ තරම් සුබ බල තිබුණත් ඒ තමයි ඔබේ සහකරු, ඔබේ සහකාරිය ගැන. ඔබේ සහකාරු සහකාරිය ගැන මේ වෙලාවේ විශේෂයෙන්ම මේ සෙනසුරුගේ දෘෂ්ටියත් ඔබේ හත්වැන්නට, සෙනසුරුගේ 3 වෙනි දෘෂ්ටියත් මේ හත්වැන්නට එල්ල වෙනවා. ඒක නිසා ඔබ ටිකක් විතර ඔබේ ආදර සම්බන්ධතාවයන් පිළිබඳ, ඒ වගේම තමයි ඔබේ විවාහ ජීවිතයේදීත් ඔබ ගන්න තීරණ, දැඩි තීරණ ගන්න යන්න එපා. අන් අයගේ මතයට ගරු කරන ටිකක් පුරුදු වෙන්න. ඒ වගේම තමයි ව්‍යාපාරික හවුල්කරුවන්ගෙත් ඔබේ ඔවුන්ගේ මතයට ටිකක් සංසුන්ව, මධ්‍යස්ථ මනසකින් යුක්තව ඔවුන් සමග කටයුතු කරන්න. ඔවුන් අගයන්න පුළුවන් අවස්ථාවන් වල අගයන්න. ඔබේ සහකරු සහකාරියටත් එහෙමයි. ඔවුන් අගයන්න පුළුවන් අවස්ථාවල අගයන්න. ඔවුන්ට තැනක් දෙන්න. මොකද යම් අවස්ථාවල ඔබේ හත්වැන්නට බාධාකාරී විදිහේ දැඩි තීරණ ඔබෙන් එන්න පුළුවන්. ඔබේ විවාහ සහකරු සහකාරිය ගැන, ඒ සහකරු සහකාරිය ගැන වගේම ඔබේ ආදරය සම්බන්ධවත් දැඩි තීරණ ඔබෙන් මතුවෙන්න පුළුවන්. ඒ නිසා ඒ සම්බන්ධව ටිකක් පරිස්සම් වෙන්න. මත ගැටුම් විශේෂයෙන් ඇති වෙන්න පුළුවන් ඔබේ විවාහ ජීවිතේ වගේම ඔබේ ආදර ජීවිතය තුලත්. ඉතින් අනිත් දේ මේක තමයි වෘශ්චික ලග්නයේ ඔබට තියෙන වටිනාම දේ. ඔබේ නිවස 4 වැන්නේ මේ දවස්වල රාහුත් ඉන්නවා. ඉතින් ගෙදර අර්බුද, මානසික පීඩාත් මෙන්න මේ කටයුතු
ඇති වෙනවා. රාහු 4 ඉන්නකොට ගෙදර ඉන්න එක එපා වෙනවා. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. 4 වැන්න අධිපති සෙනසුරු උච්ච ගුරුගේ දෘෂ්ටියෙන් ආරක්ෂා වෙලා ඉන්න නිසා ඔබේ ගෙදරට ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක නිසා ගෙදර දේවල් ලොකුවට එපා වෙන්නේ නැහැ. නමුත් මෙන්න මේ දේ වෙන්න පුළුවන්. ඔබේ ගෙදරට අලුතෙන් තාක්ෂණික කටයුතු යම් තාක්ෂණික වෙනස් වීමක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම විදුලි උපකරණ ඒ වගේ දේවල්, ඒ වගේම යම් ආකාරයෙන් දැන් නූතනය ගත්තොත් අන්තර්ජාල පහසුකමක් හෝ අන්තර්ජාලය හා යම් දේවල්, ඒ වගේ දේවල් ඔබේ නිවසට අලුතෙන් ඔබ තාක්ෂණික මෙවලම් ඒ දේවල් ඔබේ නිවසට ලබා ගැනීම, නිවස තුළට යම් තාක්ෂණික මෙවලම් හෝ තාක්ෂණික සංසිද්ධිය නිවස තුළ ඇති කරන්න ඔබ බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ තවත් දෙයක් මේ කාලේ නිවසේ ඉඳලා වැඩ කරන, නිවසේ සිට වැඩ කරන, අන්තර්ජාලය හරහා තාක්ෂණය හරහා, ඒ වගේම තමයි විදේශිකයන් ඉලක්ක කරගෙන යම් ව්‍යාපාරයන් ආරම්භ කරගෙන කරන අය, ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්න වෘශ්චික ලග්න හිමියන්ට මේ කාලය බොහොම සුබයි. ඇත්තටම කිව්වොත් ඔවුන්ගේ අර රාහුගේ බලය, රාහුගේ ශක්තිය නිවැරදිව පිට කරන්න හොඳම තැන තමයි ඔවුන්ගේ ශක්තිය රාහු හරහා ලාභදායි විදියට, ධනෝත්පාදන මාර්ගයක් විදියට විදේශීය සමාගම් වලින්, විදේශීය මූලාශ්‍රයන් වලින් මුදල් ලිපීම් වලට, නිවසේ සිට මුදල් ලිපීම් ක්‍රම, අන්න ඒව හරහා මුදල් ලිපීමට යොදා ගන්න එක වෘශ්චික ලග්නය ඔබට බොහොම සුබයි. ඒ කටයුත්ත යම් ආකාරයේ නව තාක්ෂණය, අන්තර්ජාලය, අන්න ඒව හරහා මුදල් ලිපීමට ඔබ වෘශ්චික ලග්නය ඔබ යොමු වෙනවා නම් මෙන්න මේ කාලය බොහොම සුබයි. ඔබට විශිෂ්ට ජයග්‍රහණයක් අත් කරගන්න පුළුවන්. ඉතින් වෘශ්චික ලග්න හිමියන්ට 2026 මේ ජූලි මාසයෙන් ආරම්භ වෙන්නේ, ජූලි මාසයේ මැද භාගයෙන් ආරම්භ වෙන්නේ. ඔබ කිසිසේත්ම පසුතැවෙන්න ඕන, ඔබ කිසිසේත් බය වෙන්න ඕන කාලයක් නෙවෙයි. 4 වැන්නේ වගේම 10 වැන්නේ යම් කර්ම පීඩාවක් ඔබේ තියෙනවා. නමුත් උච්ච ගුරුගේ දෘෂ්ටිය තියෙනවා. ඒ වගේම තමයි නාම වැන්නේ නිර්මාණය වෙනවා උච්ච ගුරුගේ දෘෂ්ටියත් එක්ක. මේ රවි අගෝස්තු මැද භාගය වෙනකන් ප්‍රබල යෝගය, රවි ගුරුගේ සංයෝගය, ඒක ඔබට විශිෂ්ට යහපත් තත්ත්වයක් ඇති කරනවා. ඉතින් ඔබ විශේෂයෙන්ම කරන්න ඕන දේ තමයි මේ කාලේ ඔබේ ආවේගය පාලනය කරගන්න. විශේෂයෙන් මේ කාලේ ආවේගය පාලනය කරගෙන ඉවසීමෙන් කටයුතු කරන්න. අනිත් දේ තමයි ඔබේ පියාගේ ආශිර්වාදය ගන්න, පියාගෙන් වැඩිහිටියන්ගෙන් අවවාද ගන්න. ඔබට මේ කාලේ වැඩිහිටියන්ගේ අවවාද ලැබෙනවා. ඒ වැඩිහිටියන්ගේ අවවාද හොඳින් ගන්න. ඒ වගේම තමයි විශේෂ කරුණු කාරණාව අන්තර්ජාලය, නව තාක්ෂණය හරහා ඔබ ජීවිතේ සාර්ථක කරන්න පුළුවන් ව්‍යාපාර හෝ යම් සේවා හෝ යම් ඉලක්කයන් සපුර ගන්න. ඔබේ ජීවිතය යම් ආකාරයකට ඔබ නිවසේ සිට කටයුතු කරන කෙනෙක් නම්, එහෙම නැත්නම් මොනියම් හෝ ආකාරයෙන් කරනම් ඔබේ දේවල්ට තාක්ෂණය මුසු කරගන්න. ඔබේ නිවසට තාක්ෂණය මුසු කරගන්න හොඳම කාලේ. ඒක ඔබේ ජීවිතයට අමුතුම අලුත්ම ඉලක්කයක් බවට පත් වේවි. ඉතින් වෘශ්චික ලග්නය ඔබට ජීවිතයට සුබ කාලයක්, සුබ අනාගතයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.